Hai යාළුවනි කොහොමද ජී? අද අපි යාට පොඩි වීඩියෝයක් කරන්න ආවේ. පොඩි ගමනක් යන සූදානම් වෙලා තියෙන්නේ. අද ඉරිදා කියන්නේ අපේ ක්ලාස් දවස. අපේ කට්ටිය දැන් ඇවිල්ලා ඉන්නේ. අද කට්ටියක් ඉන්නවා. තව දෙන්නෙක් විතර ඉන්නවා. ඒ දෙන්න එනකන් තමයි අපි ඉන්නේ. අපි කොහෙද යන්නේ කියලා තා පොඩ්ඩෙන් බලමු. මේ කට්ටියම දැන් බස් එක කරන එක්කව කට්ටියම බස් එකට දාලා අපි යනවා ෆාමසි එකට. ප්ලාස්ටර් සිද්ධාලේප ඒ වගේ පොඩි පොඩි දේවල් ගේන්න කියලා. අපි දැන් ඉන්නේ කොරවිට බස් ස්ටෑන්ඩ් එකේ බස් එක ගන්නකල කට්ටිය බස් එකක් දෙනවා. අපි ගියපාර කොහේද? ඉන්නේ අපි අලුතෙන් යන දෙන්නේ හැබැයි මේ ඉන්නේ නඩේ දුරේ නඩ දුර අරගෙන අපි දැන් රත්නට ආවා. වැහි පොතයක් ගියා. ඒක නිසා අපි මෙතන ඉඳලා රත්නේ ඉඳලා ලොරියක් ගත්තා. ලොරියට පොඩි ගානක් අය ගන්නවා. මෙතන ඉඳලා කිලෝමීටර් 4ක් විතර ලොරිය යන්න බලුවා. ලොරිය යන ගම අපි දැන් රත්නේ ඉඳලා ආවා වර්ණගලට ලොරියක. එතන අපි වීඩියෝ එකක් කරන්න හැදුවේ අපේ කරුණා කරන්න පටන් ගත්ත තැන ඉඳලා වැස්සා කියන්නේ හොඳටම වැස්ස සරයි. ඒ නිසා වීඩියෝ එකක් කරන්න දරුණා. අපි දැන් ඉන්නේ සීට කඟුල ගාව. කට්ටිය නාන්න කියලා හැදුවේ වැස්ස. කොහොම වැස්සක් වැස්ස සැරුණත් මෙතෙන් ඉතින් නාලා යන්න නැතුව කිසි ගැම්මක් නැහැ. අපි වැස්සෙම ආවා. ඔයාලට මොකද හිතෙන්නේ? වැස්සෙම ආවා දැන් ආවා. කට්ටිය දෙන්නේ කෙනාවේ. මේ අලුත් දෙයක් ඇවිත් නැහැ. අන්න වේ අරන් ඇවිල්ලා නැහැ උමාන් දෙන්න. චූටි පුතු මේ ඉන්නේ මේ අලුත්ම මේ ඔලිම්පික් යන ලංකාවෙන් ඔලිම්පික් යන මේ හොඳ මුස පැනීම එක සිරිපාද කරුණා කරනකොට සහැල්ලු ආහාර කියන සහැල්ලු ආහාර. විවේක කාලය ඉවරයි. ආයේ කරුණා කරා අපේ ඇත්ත කියනවා කෑමදාස එනවා. කෑමදාස ඔක්කොම ගිහලා තියෙන්නේ. මේ ඔන්න මාරු කරනවා මේ. කොන්න දැන් අපි එතනත් ඉතින් ගිමන් හැලලා ඉවරයි. නැවත ඉතින් කරුණා කරන්න හදන්නේ. ඔන්න අපි දැන් ආව ඊළඟ කඩේ ගාවට. පොඩි අරගෙන ඒක සීතලයි බෙන්ජක් ගන්නවා ඉන්නේ ලේන්ටි පැත්තෙන් දීලා මෙහා වැඩ බිස්කට් එකක් කැඩුවා ඔක්කොම බීම නේනම් ගල්වන් ගෙඩියේ ඉඳලා නැවතත් සිරිපාදස්ථානය වඳින්න කරුණා කරන්නයි හදන්නේ. Agalaka do puta pele nage do puta agalaka do puta pele nage do puta agalaka do puta pele nage puta
කරුණාව. Hello guys. ඔන්න ඉතින් අපි මේ සැරේ කරුණා කරලා මළුවට ආවා. ඉරෙන් පවා වැඳුම් ලබා සක්වල පතලයි හිතෙන් පවා වඳිම් වඳිම් හිත්වල සුවයයි පිනෙන් මවා පෙනෙන්නේ බුදුහිමි පාමුලයි දිනෙන් හෙටත් රැකගනුමැයි සමනොල මහසෑයයි ඉරෙන් පවා වැඳුම් ලබා සක්වල පතලයි හිතෙන් පවා වඳිම් වඳිම් හිත්වල සුවයයි පෙනෙන් මවා පෙනෙන්නේ බුදුහිමි පාමුලයි දිනෙන් හෙටත් රැකගනුමැයි සමනොල මහසෑයයි ඔන්න ඉතින් අපි සිරිපාදේ ඇවිල්ලා අලුව වැඳලා කට්ටියත් එක්ක ටිකක් කරලා ඉඳලා දැන් ෂේප් එකේ පල්ලෙහාටයි කරුණා කරන්න හැදුවේ. කරුණා කරගන්නයි කසල හලා බිම නොම කෙලෙසන්නයි මේ තියෙන්නේ මధుසංකයි අපිට දුන්න කෑම ගමන ඉවරනකන් තාම තියෙනවා. ඒ කියන්නේ එච්චරට තියෙනවානේ. කොච්චරක් කෑවද අපි? ගොඩාක් කෑ. මුරු කට්ටිය සිරිපාදේ කරුණා කරේ මේ පාරේ. කුරුවිට එරත්න පාරේ. දැන් අපි නිවස බලා කරුණා කරන්නේ රත්නවර පලාබද්දර පාරේ. තින්නේ හැරමිටිපානේ මේ ඉතින් අපිට කන්න කියන්නේ අපිට හීටර් එක ගහන්න කරන්ට් එක නැති වුණා. හැබැයි අපි සැලුනේ නෑ. අපි මෙන්න මේ විදියට ලස්සන ලිපක් හදාගෙන ව්‍යාගන්න යන්නේ. බැන්දා. අපි හදලා ඉවරයි. දැන් තියන්නේ ඉටින්ද නුඩස් එයාට ඉංග්‍රීසි බෑ. ඔන්න නම් අපි දැන් කට්ටියත් එක්ක එකතු වෙලා නූඩල්ස් ටිකේම හදලා කාලා අතට සන්තෝෂ පොඩ්ඩක් ඉඳලා කට්ටියත් එක්ක කතා කයියක් එහෙම ගහලා ඉඳලා ආයිකින් පොඩි සීතල ගතියක් ආවා. කට්ටියම ජැකට් ටික දාගෙන සීතලක් ආවා. ඒක හිමින් සැරේ ඉතින් ආයි දැන් පල්ලෙහාට කරුණා කරන ගමන් ඉන්නේ. ගායිස් එනවා සීපාදේ සීතල ගුරෙන් නාලා මෙයන්. අනිවාර්යෙන් නාලයන්ට. ඉතින් සැරේ අපි කට්ටිය ආවා. අයියෝ අර සිරිපාද. හරි. අපි කොතනද ඉන්නේ? නේද? අපි දැන් කොතනද ඉන්නේ? අපි ඉන්නේ ගෙත්තම්පාන. ගෙත්තම්පානේ. පත් මොකද හිතෙන්නේ? හොඳයි. හොඳයි. අපේ අරයා. මූ සාමාන්‍යයෙන් කඩේටවත් පයින් මාරු. විනෝදයි. ඔව්. වල කොයි පාරද හොඳ කියලා හිතෙන්නේ? මේ පාර. මේ පාර කියන්නේ මේ පාරද? බලාපොරොත්තු. පලාවද්දර පාර. බලාපද්දර පාර. ෂේප් එකේ ඉතින් පල්ලෙහාට ආයෙත් කරුණා කරන්නයි හදන්නේ. මේ මොකද්ද කරන්න කියන්න තියෙනවලු මෙයාට? අපි යන හැම ගමනම තාලේ යදින vlog ගේනවා අර. බලන්න අපි මොකද කරන්නේ කියලා. ඔයාලට මෙයා ගැන මොකද හිතෙන්නේ? කරත්තේ ඇදගෙන තමයි එන්නේ. අයියෝ. භාවනා කරන අපි භාවනා වේග රිද්මේට වැඩ කරන පුද්ගලයා. එයා වේග රිද්මකාරී.